හෙලෝ කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් මගේ ගෙදර අයට මං හදලා දෙන රසම රස රොටි එකක් තියෙනවා. මට හිතුණා ඒක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් අපි බලමු කොහොමද මේ රොටි එක හදාගන්නේ කියලා. මුලින්ම මම ගත්තේ කටු නැති චිකන් අරගෙන චූටි චූටි කෑලි වලට කපලා ඒකට ලුණු ගම්මිරිස් දාලා ඒක මික්ස් කරලා මම ඒක පොඩ්ඩක් සීසන් වෙන්න පැත්තකින් තියලා තියෙනවා. ඔන්න ඊට පස්සේ මම පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාගත්තා. ඊට පස්සේ මේ රත් වෙච්ච තෙල් එකට මම අර චිකන් එක දාලා ඒක ෂැලෝ ෆ්‍රයි කරගන්නවා. මම චිකන් ටික දාලා හොඳට මික්ස් කරලා ඊට පස්සේ මේක වහලා තැම්බෙන්න තියෙනවා. ඔන්න ඊට පස්සේ චිකන් ටික තැම්බිලා තියෙනකොට මම මේකට කැරට් ලීක්ස් ඒ වගේම බෝන්ජි සුදු ලුණු ඒ වගේම මාළු මිරිස් තක්කාලි ගෝවා මේ වගේ එළවලු දාලා මේක හොඳට මික්ස් කරලා තැම්බෙන්න වහලා තියෙනවා. මේකට ලුණු ටිකක් මදි වගේ මම ලුණු දාගත්තා. ඒ වගේම අපේ රසට එන්න ඕන නිසා කෑලි මිරිස් ටිකකුත් දාගත්තා. දාලා හොඳට මික්ස් කරා. ඒ ටික තැම්බුණාට පස්සේ අන්තිමට මම ලීක්ස් කොළ ටික හේනියට කපලා දාගත්තා. ඒක අන්තිමට දාගන්නේ නැත්නම් පාට වෙනස් වෙනවා මේ ලස්සන කොළ පාට. ඊට පස්සේ මම පාන් පිටි ටිකක් අරගෙන ඒකට කහ කුඩුයි ලුණු කුඩුයි දාලා වතුර දාලා මික්ස් කරගන්නවා. අර අපි පෑන් කේක් හදන්න ගන්න බැටර් එක වගේ එනකන්. ඊට පස්සේ ඉතින් පෑන් එකක් ලිපේ තියලා තෝස ටික හදා ගන්න තමයි තියෙන්නේ. තෝස ටික හදා ගන්න අතරේ මම බිත්තරයක් කඩලා දාගත්තා මේ වගේ ෆ්ලැට් භාජනයකට. ඊට පස්සේ ඒක බීට් කරගෙන අපි හදාගත්ත අර තෝසේ තියෙනවනේ ඒ තෝසේ එකින් එක මේකේ හොඳට තවරලා ඒක තියාගන්නවා අපි වෙන පෑන් එකකින් ටිකක් උස භාජනයකින්. ඊට පස්සේ අර ෆිලිං එක අරගෙන අර තෝසේ උඩින් අපි හොඳට තියාගන්න ඕනේ හැම තැනටම විසිරීලා යන විදියට සමානව. ඊට පස්සේ මේ අන්තිම ලේයර් එක මේ විදිහට කලින් වගේම බිත්තර සාරු වල දවටලා තෝසේක මෙහෙම උඩින් තියා ගන්නවා. ඊට පස්සේ පෑන් එකේ අඩියට පොල් තෙල් ටිකක් දා ගන්නවා. නැත්නම් අර ලිප් ඔන් කරපුවාම කර වෙන්න වගේ බලන හින්දා පොල් තෙල් චුට්ටකුත් දා ගන්න ඕනේ. ඊට පස්සේ මේක මේ ගින්දර හොඳටම අඩු කරලා පැය කාලක් විතර ලිපේ තියාගන්න ඕනේ. එතකොට තමයි අර බිත්තර වල දවටපු අර තෝසෙ ටික එකට සෙට් වෙලා මේක ලස්සනට හැදෙන්නේ. පැය කාලකට පස්සේ මේක මම පරිස්සමට අනිත් පැත්ත හරව ගත්තා. ඉතින් හරි ලස්සනයිනේ. গোল্ডන් බ්‍රවුන් කලර් එකට හොඳ ලස්සනට තියෙනවා. දැන් මම ඒක ආපහු පෑන් එකට අනිත් පැත්ත දාලා ඉතුරු වෙච්ච බිත්තර සාරු ටිකත් පෑන් එකේ අඩියට දාගත්තා. දාලා ඒක හොඳට වටේටම යන විදිහට කරකවලා ආයෙත් ඉතින් විනාඩි 5ක් 10ක් තියලා තියෙනවා. ඔන්න දැන් හරි. මං ඉතින් කිව්වනේ මේක පුතාලා දෙන්නට ඉස්කෝලේ ගෙනියන්න මම හැදුවේ කියලා. ඉතින් ඔන්න ලන්ච් බොක්ස් එකටත් දාලා ඒ දෙන්නට ඉස්කෝලේ යවලා ඊට පස්සේ ඉතින් මම රස බලන්න තමයි යන්නේ. ඉතින් මේකට කියන නම දන්නවද? මේකට කියන්නේ අඩුක්කු රොටි කියලා. නම මොකක් වුණත් රොටිය රසයිනේ. ඉතින් මේකේ මේ ෆිලිං එක ටිකක් වැඩිපුර දාගන්න මේ රොටි එකට. මොකද එතකොට පාන් පිටි අපිට අඩු වෙන්නේ කැවෙන්නේ. ඒ නිසා ඒක චිකන් එහෙම දාලා රසට හදාගන්න. එතකොට ෆිලිං එක වැඩිපුර කැවෙන විදියට. ඉතින් ඔයාලත් මේක හදලා බලලා රස කොහොමද කියලා මට කමෙන්ට් එකක් දාන්නකෝ. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න. එහෙනම් ආයෙත් දවසක හම්බ වෙමු.